ලංකාව ගිනි තියලා ඇති වෙලා දැන් ආවා ජපානයට ගිනි තියන්න. ගිනි තිබ්බද? අද තියෙනවා ජපානයේ මවුන්ට් ඔමුරෝ ගිනි කන්ද ගිනි තියන උත්සවය. අවුරුදු 700ක් කන්දක් ගිනි තියෙනවා. ඔව් ගිනි කන්දක් ගිනි තියනවා. වසන්තයේ ආරම්භය සනිටුහන් කරන්න ජපන් ජාතිකයෝ මේක සංස්කෘතියක් විදිහට කරගෙන අවුරුදු 700ක් තිස්සේ කරගෙන ආපු එකක් කියලා කියන්නේ. කේබල් කාර් තියෙනවා මෙතන කන්දේ පල්ලෙහා ඉඳන් කන්ද මුදුනට යන්න. එතකොට කන්ද මුදුනට යන්න කේබල් කාර් එකේ වෙනදට නම් පුළුවන් යන්නනේ. අදත් පුළුවන්. දැන් මේකේ ගිනි තියෙන ගිනි තියෙන සීන් එක නිසා ලිමිට් කරලා තියෙන යන පුළුවන් ප්‍රමාණය. මෙතන හිටියා මම හිතන්නේ කිලෝමීටර් භාගයක විතර පොළොවද? මීටර් 500ක් විතර කියන්නේ. ඔව්. උදේ තව වැඩි වෙන්නේ. පොලිමක් හිටියා ඉස්පිරිතාලේ ක්ලිනික් එකේ පොල්. දැන් ඉන්නවා මෙතනට ගින්න පේනකම්. තාම නෑ උඩ ගිනි තියෙනවා. දැන් මේ යන්නේ අපි දැන් බලාගෙන ඉන්න මෙතන ගිනි තියන කන්නේ. මේ යන්නේ ගිනි තියන කට්ටියයි ගිනි නිවන කට්ටියයි. අර කොලාතු අරන් යන්නේ ගින්න එහෙට මෙහෙට වෙනකොට කොලාත් එංගා නිවන කට්ටිය මේ පන්දන් අරන් යන්නේ ගිනි තියන කට්ටිය. ඔව් දැන් අපිත් මේ කට්ටියක පස්සෙන් යමු කොහොමද ගිනි තියන්නේ කියලා බලන්න නේද? දැන් අර ගැලපෙන එක කියන්න ඔයා. පන්දම් පිටියට ගිනි කෙලිය අරගෙන අද යක්කුත් පිටිය. පන්දම් යනවා යක්කු ටික අපිට ගහලා එලවයි දන්නේ නැහැ. දන්නේ මතක නැහැ. පන්දම් කෙලියට ගිනි කෙලිය අරගෙන යක්කුත් පිටියට ආවද මතක නැහැ.
ගිනි තිබ්බා. දෙන්න ගිනි තියලා තියෙන දැන්. අර මුළු පිච්චුණා වගේ. ඔන්න ඔහොම තමයි 2026 අවුරුද්දේ කන්ද ඔමුරු ගිනි කන්දේ ගිනි තැබීමේ මත්සුරියක ඉවරයිනේ බස් කාලා ඇවිල්ලානේ. අර හුලං සරට යනවා. රාස්නේ? අම්මා. කොල්ලාතු අරගෙන මෙයාලා අර ගින්න නිවනවානේ. ඉවරයි ගයිස් ගිනි අරගෙන ඉවරයි. ගිනි තියලා ඉවරයි. මෙයාලා ආයි මොකද්ද මේ කරන්නේ? ගිනි තියනවද? නැති හරිය පිච්චනවා මම හිතන්නේ. මේ තැන් වල පිච්චිලා නැති තැන් ටික පුච්චනවා. මේකේ කේබල් කාර් අපි උදේ ගියපු වෙලාවේ සීමා කරලා තිබ්බ 600කට යන්න පුළුවන්. ඊට පස්සේ ඒක නතර කරලා ආයි පටන් ගන්නවා කියලා තිබ්බේ 1ට. දැන් අපි හිතාගෙන හිටියේ එකට යනවා කියලා. දැන් මේ කන්දේ තත්ත්වේ මෙහෙම තියෙන්නේ. දැන් අපිට හිතනවා උඩට ගිහින් තේරුමක් නැති වෙයි කියලා. ඒක නිසා අපි අද වෙන දවසක යන්නේ. ඔව් දැන් මේක මෙහෙම තිබිලා තව ටික දවසකින් මේකේ කොළ පාටට තනකොළ දාලා ලස්සනට පේන්න ගන්නවානේ. එතකොට ගියොත් තමයි හොඳයි කියලා හිතෙන්නේ. අපි කලින් ගියපු එක ෆොටෝ එකක් දාන්න. ඔව් අපි කලින් ගියපු එක ෆොටෝ එකක් දානවා මාර ලස්සනයි. හැබැයි මේක දැන් නිකන් අර කොණ්ඩේ තට්ටේ ගාලා වගේ සීන් එකක් තියෙන්නේ. මේ හොඳට කොළ පාටට හැදුණු දවසකට ගියොත් තමයි හොඳ. මොකද අපි කලිනොත් ගිහින් තියන නිසා. බහින්ද මෙහා. කන්ද කපලා තින්නේ හරි වදින හින්දා. තනියම. මැග්නට්. මේක තමයි කන්ද. අද එහෙනම් අනුන්ට ගිනි දීලා ඉවරයි. ආයි ගින්නත් එති අපි හම්බ වෙන්නම්. වෙන අපි ගිහිල්ලා එන්නම්. ජය වේවා. ජය වේවා.